හරි. පළවෙනි පේපර් එක එතකොට ඔන්න පළවෙනි පේපරේ අපි ඉක්මනට මේකේ ප්‍රශ්න ටික කතා කරගෙන යන්. විවරණයක් වගේ ලියා ගන්න ඕන නම් කියන්නේ විවරණයක් කියන්නේ දැන් මේකේ හදා ගන්න ඕන දේවල් තියෙනවා. ඒ කියන්නේ වැරදුනා ප්‍රශ්න තියෙනවා නම් වැරදුනා කියන්නේ 15න් 15 තිබ්බේ නැහැනේ මං හිතන්නේ. ඔව් ලියපු කට්ටියට තිබ්බේ නැහැ කාටවත්. වැඩි බලකුණු තිබ්බම හිතන්නේ 15න් 14. ඔව් 14. ඒතර එයාගෙත් එකක් වැරදි. ඒ හින්දා ප්‍රශ්න කොලයක් තියාගන්න ඕන නම් පේපර් එක අදාළ දේවල් ටික අපි ලියාගමු. හරි. එන්නකො පළවෙනි ප්‍රශ්නෙට. ඔන්න පේපර් එකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ මේ කතා කරන්නේ එහෙනම් ඔන්න ඔයාලගේ ඉලෙක්ට්‍රිකල් ටයිමින් ෆයිබර් 1 එකේ 1 එක තමයි ඔන්න සාකච්ඡා කරන්න ගන්නෙ. හරි බලාගෙන යන්. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා සන්නායක ද්‍රව්‍යක පරමාණු වල බාහිර කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය. අපි කතා කරමු පළවෙනි දවසේ තිබ්බ එක. සන්නායකයක් අපි කතා කරා සන්නායකයක් වෙන්න නම් නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා જાතියක් ඉන්නවා. ආන් එයා සන්නායකය තුල හිටියොත් තමයි විදුලිය යන්නේ කියලා කතා කරා. හරිද? එතකොට ඔය බාහිර කවචය කියලා කියන්නේ අපි තව ඉගෙන ගන්නවා මේ ඔය නිදහස් ඉලෙක්ට්‍රෝන ඉන්නේ බාහිර කවචයේ තමයි. හරිද? ඒක තමයි උතන කියන්නේ. සම්බන්ධයෙන් වඩා නිවැරදි ප්‍රකාශය බලන්න බාහිර කවචයේ ඇත්තේ ප්‍රෝටෝන පමණයි. එහෙම දෙයක් අපි කතා කරේ නෑනේ කියන්නේ. ඒක කතා කරේ නෑනේ අපි. ඒතර ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට තදින් බැඳී පවතී. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට තදින් බැඳී පවතී. හැබැයි අහන්නේ මොකද්ද? සන්නායක ද්‍රව්‍යයක පරමාණු වල. සන්නායක තදින් බැඳී ඉන්නවා නම් ඉලෙක්ට්‍රෝන යන්නේ කවුද? ඒතකොට ඒක වැරදි. බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන කිසිසේත්ම පවතින්නේ නැත. එහෙම වුණොත් ඒක සන්නායකයක් වෙනවද? නැහැ. නිදහස් ඉලෙක්ට්‍රෝන විශාල ප්‍රමාණයක් පවතී. අන්න. හරි උත්තරේ මොකද්ද? ආන්සර් එක D. නිදහස් ඉලෙක්ට්‍රෝන විශාල ප්‍රමාණයක් ඉන්නවා. සන්නායකයක් වෙන්නේ ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන එහාට මෙහාට යනකොට විදුලිය අරන් ගිහිල්ලා තමයි. හරි. පේපරේ මොකක් හරි ගැටලුවක් තිබ්බොත් ප්‍රශ්නයක් තිබ්බොත් තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් ටක් ගාලා මේ රේස් හෑන්ඩ් එකක් දාන්න මම කියලා දෙන්නම්. දෙවෙනි ප්‍රශ්නේට එන්න. දෙවෙනි ප්‍රශ්නේ විභවාන්තරය මැනීම සඳහා භාවිතා කරන ඒකකයේ සහ උපකරණය පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න. මොකක්ද අහන්නේ? විභව අන්තරය. විභවාන්තරය කියන්නේ මොකද්ද? විභවාන්තරයට අපි කියන්නේ වෝල්ට් නේ. ඒ කියන්නේ මෙන්න මෙයා. හරිද? අපි ඉගෙන ගත්තා යා. විභවාන්තරයේ ඒකකය තමයි, ඒ කියන්නේ මයින්නේ මෙන්න මෙයා සංකේතය වෝල්ට්. හරිද? ඒක බලපු ගමන් ඕනනම් මේකේ උත්තරේ තෝරන්න පුළුවන්. වෝල්ට් සහ වෝල්ට් මීටරේ. විභවාන්තරය මයින්නේ ඕකේ ලියා ගන්න ඕන නම් කොලේක ඔයාලා ආන්සර්ස් ලියන්න දැන් කියන්නේ ලියන්න කොලයක් ගත්තාම ඒ කොලේ ලියා ගන්න ප්‍රශ්නාංක දෙක යටතේ ලියා ගන්න වෝල්ටීයතාවය මැනීම සඳහා වෝල්ට් මීටරේ භාවිතා කරනු ලබයි. වෝල්ට් මීටරේ. ඒක ලේසියිනේ තේරෙනවනේ. වෝල්ටීයතාවයක් මයින්ඩ් පාවිච්චි කරන්නේ මොකද්ද? වෝල්ට් මීටරේ. ඔය වෝල්ට් මීටරේ සංකේතය අපිට මෙන්න මෙහෙම දෙන්න පුළුවන්. හරිද? වෝල්ට් මීටරේ. හරිද? ඊට පස්සේ ඔතන අපි ඇඳගමු වෝල්ට් මීටරයක් කොහොමද පරිපථයකට මේ සම්බන්ධ කරන්නේ. මෙන්න මගේ තියෙනවා ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරපු සංවෘත පරිපථයක්. හරි. ඔන්න බැටරි එකට දීලා තියෙනවා ප්‍රතිරෝධයක්. මෙයාගේ ඔන්න ධාරාවක් ගමන් කරනවා ප්‍රශ්නයක් නැහැ. එතකොට වෝල්ටීයතාවය මයින්ඩ් වල මට මෙන්න මේ ප්‍රතිරෝධකේ. ඒතර මම කරන්නේ මෙයා තියාගන්නවා වෝල්ටීයතාවය මොකක් හරි එකක්. එයාව තමයි මට මයින්ඩ් ඕනේ. මම කරන්නේ වෝල්ට් මීටරේ ගෙනල්ලා මෙන්න මෙයාට සමාන්තරගතව සම්බන්ධ කරනවා. හරිද? හරි. වෝල්ට් මීටරේ සමාන්තරගතව සම්බන්ධ කරනවා ඔන්න ඔහොම. අන්න එහෙම සමාන්තරගතව සම්බන්ධ කරාම මෙතන තියෙන විභවයයි මෙතන තියෙන විභවයයි සමාන වෙන්න බෑ. ඒ කියන්නේ මෙයාගේ ගන්න විභවය අපිට මෙයාගේ පෙන්නනවා. ඔක තමයි වෙන්නේ වෝල්ට් මීටර එක. ඕනනම් දාගන්න මෙන්න මේක දාගන්න මේ පරිපස්සටහන වෝල්ට් මීටරයක් පරිපථයට සම්බන්ධ කරන ආකාරය. හරිද? ලියා ගන්න පොයින්ට් එකක් දාලා එයාට ලියා ගන්න පොයින්ට් එකක් දාලා වෝල්ට් මීටරය පරිපථයට සමාන්තරගතව සම්බන්ධ කරනු ලබයි. වෝල්ට් මීටරේ සමාන්තරගතව සම්බන්ධ කරනු ලබයි. එයා සමාන්තරගතව තමයි දාන්නේ. සමාන්තරගතව දාමු ලබයි. හරිද? රේස් හෑන්ඩ් එකක් දෙන්න. ඒත් එක්කම අපි බලමුකෝ ධාරාව මයින් එක්කෙනා ඔයාට තියෙන්නේ අපි දැන් ධාරාව මයින් මොකෙන්ද එනවා? දැන් වෝල්ටීයතාවයේ මයින්නේ වෝල්ට් වලින් නම් ධාරාව කියන එක නම් මයින් මොකෙන්ද? එයාට අපි කියනවා ඇමීටරය. දැන් ඔයාලා දන්නවා මේක. ඇමීටරේ සංකේතය ඔය වගේ. එතකොට ධාරාව මයින්නේ ඇම්පියර් වලින්. කියන්නේ යාව මයින් උපකරණය ඇමීටරේ.
ඇමීටරයක් වාට සම්බන්ධ කරන්න වෙනවා නම් මෙන්න මෙහිම ප්‍රතිරෝධකයක් තියෙනවා මෙන්න තියෙනවා මගේ ඒක සම්පූර්ණ පද්ධතිය ඔන්න තියෙනවා මෙයාගෙන් I කියන ධාරාවක් යනවා හරිද ධාරාවක් යනවනේ යන්න නම් යන ධාරාවක් මයින්ඩ් නම් අපිට සිද්ධ වෙනවා ඇමීටරයක් මෙයාට ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න කොහොමද මෙන්න මෙහෙම ඔන්න එතකොට මෙයා හරහා යන ධාරාව තමයි මෙයා හරහාත් යන්නේ මොකද අපි දන්නවා මේ ධාරාව ඔක්කොම සමානයි කියලා එතකොට මෙයා හරහා යන ධාරාව අපිට මෙන්න මේ ඇමීටරයෙන් මෙන්න ගන්න පුළුවන් ඒකත් ඕනනම් දාගන්න පරිබාහිර සංකේතය ඇමීටරයක් ශ්‍රේණිගත ඇමීටරයක් පරිපථයට සම්බන්ධ කිරීමේදී ශ්‍රේණිගතව සම්බන්ධ කරයි. ඔක බොහොම බේසික් දෙයක් ඈ. ඒ කියන්නේ ඕ ලෙවල් වලත් අපි ඉගෙන ගන්නවා. ඇමීටරයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරනු ලබයි. එහෙනම් ඒකට ප්‍රශ්නෙට අපි දෙවෙනි ප්‍රශ්නෙට ආන්සර් එක මොකද්ද? අහන්නේ විභාන්තරය වෙන නිසා භාවිත කරන ඒකේ සහ උපකරණය වෝල්ට් සහ වෝල්ට් මීටරය. උත්තරේ A. උත්තරේ A. මම දන්නේ ඒක හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නයට යන් තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා ඕම් නියමයට අනුව වෝල්ටීයතාවය ධාරාව V I අතර R අතර සම්බන්ධය නිවැරදිව දක්වා ඇති සූත්‍රය. මොකද්ද? V ඉන්නවා I ඉන්නවා R අතර තියෙන මොකද්ද නිවැරදි සූත්‍රය? අපිට මතකයි V සමානයි IR. V සමානයි IR. අපි ඒකෙදි තව දෙයක් ඉගෙන ගත්තා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් ඉගෙන ගත්තා නේද? මතකද? මේ ත්‍රිකෝණයක් ඉගෙනගෙන මෙයාව දෙකට මෙහෙම තුනට බෙදාගෙන උඩට දැම්ම තනියම ඉන්න V ව දෙපැත්තෙන් ලියාගත්තා මෙන්න මෙහෙම ඇතුලෙන් IR. අයි අපි එහෙම කරේ ඊට පස්සේ අපෙන් V ඇහුවොත් එහෙම ඒ අහන කෙනාව වහගත්තා ඊට පස්සේ මෙන්න මේ අපිට පේන දෙන්නා ಗುಣ කරාම හම්බෙන්නේ V ගේ උත්තරේ. ඒ කියන්නේ මේ දෙන්න අතර තියෙන ಗುಣ කිරීමේ සම්බන්ධයක් ළඟනින්නේ මේ දෙන්න අතර තියෙන්නේ මෙහෙම මේ දෙන්න අතර තියෙන බෙදීමේ සම්බන්ධයක් උඩයි යටයි ඉන්නේ. හරිද? අපෙන් අය ඇහුව කියලා හිතන්නකෝ. අය ඇහුවොත් මොකද කරන්නේ? මෙන්න මෙහෙම අයව වහගත්තොත් ඔයාලට පේන්නේ මොකද්ද ඔයාලට? V ඉන්නවා එයා යට R ඉන්නවා. ඒ කියන්නේ අපෙන් I ඇහුවොත් එහෙම I සමානයි V බෙදීම R. හරි. R ඇහුවොත් ඒත් ඒ වගේම V බෙදීම I. ඕක තමයි මෙතන තියෙන කතාව. එතකොට අන්න ඒ ටික දාගන්න ඒ තුන්වෙනි ප්‍රශ්නය යටතේ මොකද්ද ඕම් නියමයෙන් අපිට කියන්නේ V සමානයි IR. ඒ ධාරාව වෝල්ටීයතාව ප්‍රතිරෝධයට සම්බන්ධයි. V සමානයි IR. උත්තරේ අංක කියන්නේ 2. ඒ කියන්නේ B. ආන්සර් එක B. V සමානයි IR. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ කර්චොෆ්ගේ ධාරා නියමයට අනුව සංධියකට ඇතුළු වන ධාරාවන්ගේ එකතුව. මොකද්ද කර්චොෆ්ගේ ධාරා නියමය අපි ඉගෙන ගත්තා? පළවෙනි නියමය අපි ඉගෙන ගත්තේ සංධියකට ඇතුළු වන ධාරාවන්ගේ එකතුව සංධියෙන් එළියට යන ධාරාවන්ගේ එකතුවට සමාන වෙන්න ඕනේ. ඇතුළට ආවොත් 100ක් එළියට 100ක්ම යන්න ඕනේ. එළියට 50ක් ගිහිල්ල බෑ. එහෙනම් මොකද්ද බලන්න ඒ කතාව බලමු. මෙතන තියෙන්නේ සංධියකට ඇතුළු වන ධාරාවන්ගේ එකතුව කියලා කමාවක් දානවා. ඇතුළට එන ධාරාව ටික සංධියෙන් නිවතර යන ධාරාවන්ගේ එකතුවට අඩුය. එහෙම වෙන්න පුළුවන්ද? බෑ. සෑම විටම ශුන්‍යයක් වේ. සංධියකට ධාරාවන්ගේ එකතුව ශුන්‍යයක්. ඒක පොඩ්ඩක් තියමු. සංධියෙන් නිවතර යන ධාරාවන්ගේ එකතුවට සමාන වේ. අන්න ඒක අපි දන්නවා. බලන්න සංධියකට ඇතුළු වන ධාරාවන්ගේ එකතුව සංධියෙන් ඉවතර යන ධාරාවන්ගේ එකතුවට සමාන වේ. ඒක නේද උත්තරේ. එනවා නම් 100ක් එළියට යන්නත් ඕනේ. හරි. එහෙනම් ආන්සර් එක මොකද්ද? C. අර උඩ තිබ්බේ මොකද්ද? සෑම විටම ශුන්‍ය වේ. සෑම විටම ශුන්‍ය වේ කියන කතාව හරි. සංධියට එන ධාරාවන්ගේ සහ යන ධාරාවන්ගේ එකතුව කියවනම් හරි. එන කට්ටියගේ යන කට්ටියගේ දෙගොල්ලගම එකතුව ශුන්‍යයක්. ඒ කියන්නේ මෙහෙම එකක්. එන්නේ 100ක් නම් අපිට යන කට්ටිය ඍණ 100ක් කියලා කියන්න පුළුවන්. එන්නේ ධන 100ක් යන්නේ ඍණ 100ක්. මේ දෙන්නගේ එකතුව කීයද? බිඳුවයිනේ. ඕක තමයි ඒ කියන්නේ. හරිනේ. ඕක තමයි එතන කියන්නේ 100. ඊට පස්සේ සංධි නියතන ධාරාවන් එකතුවට වැඩි කොහොමද හරිද? ඒතකොට උත්තරේ කීයද? C. උත්තරේ මොකද්ද? C. ධාරාවන් එකතුවට සමාන වේ. රයිට්. අපි යම් පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා වෝල්ටීයතාවය 1.5ක් වූ 1.5 වෝල්ට් බැගින් වූ කෝෂ හතරක් ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට ලැබෙන මුළු වෝල්ටීයතාවය කොපමණද? වෝල්ටීයතාවය 1.5 වෙච්ච ඒවා හතරක් අපි ශ්‍රේණිගතව දාන්නයි යන්නේ. මේ තියෙන්නේ ඔයාලට අර විදුලි කෝෂ යටතේ කතා කරපු අපි කතා කරා ශ්‍රේණිගත සම්බන්ධය. කෝෂ හතරක් තියෙන්නේ මෙන්න මෙහෙම තියෙනවා කෝෂ හතර. ඔන්නෝම තියෙන්නේ අපේ කෝෂ හතර. මේක ඕනේ. එතකොට මෙයාගේ වෝල්ටීයතාවය කීයද? 1.5 වෝල්ට් 1.5 වෝල්ට් 1.5 වෝල්ට් 1.5 වෝල්ට්. මට කියන්න ශ්‍රේණිගතව සම්බන්ධතාවය තිබ්බොත් අපි ටග් ගාලා මතක් කරගමු. ශ්‍රේණිගතව සම්බන්ධලා තිබ්බොත් මොකද වෙන්නේ?
වෝල්ටීයතාවය වෝල්ටීයතාව 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 මොකද වෙන්නේ? ඉක්මනට chat එකක් දාන්න. බැටරි සෙට් එකක් තියෙනවා. එයාගේ ශ්‍රේණිගතව සම්බන්ධලා තින්නේ වෝල්ටීයතාවය මොකද වෙන්නේ? එයා එකතු වෙනවා. එකතු වේ. මේවා දැන් අපි දන්නවා. හරිද? පළවෙනි දවසේ කතා කරේ. ඔව් පළවෙනි දවසේ. නෑ දෙවෙනි දවසේනේ. එකතු වේ. එතකොට මට කියන්න ධාරාවට මොකද වෙන්නේ? මෙයා කියන ධාරාව. දැන් I කියලා ධාරාවක් යනවනේ. එයා එකතු නොවේ. එයා එකතු නොවේ. ධාරාව එකතු නොවේ. තුන්වෙනි එකනා අපි කතා කරා මෙයාගේ ධාරිතාව කියලා එකක් ඉන්නවා. ධාරිතාව මොකද වෙන්නේ? ඒත් ධාරිතාවයත් එකතු නොවේ. ධාරිතාවයත් එකතු නොවේ. රයිට්. ඔය ටික ඒ ප්‍රශ්නයට අදාළ. ඒ කියන්නේ ප්‍රශ්නාංක 5ට අදාළව ඔය ටික ඔයාලා දක්වලා දාගන්න මතකෙ ඉන්න. ඕනනම් අපි මෙහෙම කරමු. සමාන්තරගත එකත් උතනම දාගමු. මෙන්න ඉන්නවා අපේ සමාන්තරගත කෝෂ පද්ධතිය. හරි. ඔන්න ඉන්නවා කෝෂ සමාන්තරගත වෙලා ධාරිත්‍රය හදලා තියෙන කෝෂෙකින්. හරියට ඇඳ ගන්න ඔයාලා බලන්නේ. ඒක මතක. කෝෂ ටික ඉන්නවා. මෙතන මොකද වෙන්නේ? මෙතනත් මම අර ටික ලියන්නම්. වෝල්ටීයතාව ඉන්නවා. ධාරාව ඉන්නවා. ධාරිතාව ඉන්නවා. අනේ වෝල්ටීයතාව, ධාරාව, ධාරිතාව. වෝල්ටීයතාවයට මොකද වෙන්නේ? මෙතන ඉවත් වෙනවද පේනවා. වෝල්ටීයතාවය එකතු වෝල්ටීයතාව මොකද වෙන්නේ? මෙතන V ඉන්නම නම් මෙතනත් ඉන්නේ කවුද? Vමයි. මෙතනත් ඉන්නේ Vමයි. එහෙනම් වෝල්ටීයතාවය එකතු නොවේ. ධාරාව මොකද වෙන්නේ? ධාරාව අපි කිව්වා මෙහෙන් යන ලොකු ධාරාව මේ තුන් දෙනා කඩා ගන්නවා එක එක විදියට. එහෙනම් ඒ සෙට් එකේ එකතු තමයි මෙතන ඉන්නේ. එහෙනම් ධාරාව සමාන්තරගතව තිබ්බොත් එකතු වෙයි. සමාන්තරගතව එකතු වෙයි. ධාරිතාවයත් මොකද වෙන්නේ? එකතු වෙයි. ධාරිතාවයත් මොකද වෙන්නේ? එකතු වෙයි. හරි. ටක් ගාලා ඔය නෝට් එක දාගන්න ඕන නම් මේ රූප සරණක් දාගෙන ඉක්මනට දාගන්න. මොකේද? ප්‍රශ්නාංක 5ට අදාළව. ප්‍රශ්නාංක 5ට අදාළව. ඔය ටික මතක තියාගන්න. සරලව ඔය ටික මතක තියාගන්න. හරි. දැන් එතන මෙතන උත්තරේ මොකද්ද? 1.5 ඒවා 4ක් මේ මොකද වෙලා දෙන්නේ? ශ්‍රේණිගතයි. වෝල්ටීයතාවයට මොකද වෙන්නේ? එකතු වෙනවා. එකතු වෙනවා නම් කීයද? 1 ඒවා 4 නම් 4යි 0.5 4ක් 2යි. ඒ කියන්නේ වෝල්ට් 6යි. උත්තරේ මම හිතන්නේ උත්තරේ කීයද? වෝල්ට් 6. වෝල්ට් 6 උත්තරේ B. උත්තරේ B. හරි. උත්තරේ B. වෝල්ට් 6යි. හරිද? මට රේස් හෑන්ඩ් කරන්න මේ ටික ලියාගෙන ඉවර නම් ඈ. මේ ටික ලියාගෙන ඉවර නම් මට රේස් හෑන්ඩ් කරන්න. ඊළඟ ප්‍රශ්නයට යන්න අපි. හරි ඉවරයි. නිමයි. අපි දැන් ඉන්නේ පස්වෙනි ප්‍රශ්නේ කතා කරා 6. 6 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? 6 වෙනි ප්‍රශ්නේ බලන්න. 6 වෙනි ප්‍රශ්නේ කියනවා කෝෂ සමාන්තරගතව සම්බන්ධ කිරීමේ ප්‍රධාන අරමුණ මොකක්ද? දැන් මම මේ ශ්‍රේණිගත එක අයින් කරලා දාන්න. ඔන්න කෝෂ සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. එයාගේ වෙලා තියෙන්නේ මොකද්ද? වෝල්ටීයතාවය නම් එකතු වෙලා නැහැ. එහෙනම් ඉතින් වෝල්ටීයතාවය එකතු කරගන්න බැරි නම් එයා වෝල්ටීයතාවයකට බලාපොරොත්තු වෙකින් නෙමෙයි හදලා තියෙන්නේ. ධාරාව සහ ධාරිතාවය නම් එකතු වෙලා තියෙනවා. හරිද? ඒතර මොකද්ද? බලන්න විද්‍යුත් ගාමක බලය අඩු කර ගැනීම නෑනේ. එහෙම එකක් අපි කරේ නෑනේ. වැඩි ධාරාවක් සහ ධාරිතාවයක් ලබා ගැනීම අන්න.
ඊට පස්සේ ඊගා එකක් බලමුකෝ මුළු වෝල්ටීයතාවය වැඩි කර ගැනීම නෑ පරිපථයේ ප්‍රතිරෝධය වැඩි කර ගැනීම ඒත් නෑ මොකද්ද මේකෙන් කරන්නේ වැඩි ධාරාවක් සහ වැඩි ධාරිතාවයක් ලබා ගන්න තමයි අපි කරන්නේ කෝෂ සමාන්තරගතව සම්බන්ධ කරන්නේ ධාරිතාවය වැඩි කරගන්න හරි එතකොට උත්තරේ කීයද B උත්තරේ කියන්නේ මොකද්ද B වැඩි ධාරාවක් සහ ධාරිතාවය ලබා ගන්න කෝෂ සමාන්තරගතව සම්බන්ධ කරන්න පුළුවන් හරි මම දැන් ඒක නම් දාගන්න ඕනේ ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නෙට විද්‍යුත් කෝෂයක AH එහෙම නැත්නම් ඇම්පියර් අගේ මනිනු ලබන්නේ කුමක්ද අගේ මගින් මනිනු ලබන්නේ මොකද්ද කියන්නේ ඇම්පියර් වලින් මයින්නේ මොකද්ද කෝෂයේ උෂ්ණත්වය නැහැ කෝෂයේ උෂ්ණත්වය නෙමෙයි අභ්‍යන්තර ප්‍රතිරෝධය නැහැ අභ්‍යන්තර ප්‍රතිරෝධයට අපි කිව්වේ මොනවද මයින්නේ මොනවගෙන්ද ඕම් වලින් හැබැයි මෙන්න මේ සංකේතයෙන් තමයි අපි අභ්‍යන්තර ප්‍රතිරෝධය කිව්වේ මතකයි නේද එතකොට කෝෂයේ වෝල්ටීයතාවය නැහැ කෝෂයේ ගබඩා කරදී ආරෝපණ සංඛ්‍යාව ආරෝපණ ධාරිතාවය සෝරි සංඛ්‍යාව නෙමෙයි ආරෝපණ ධාරිතාව. ඔය අපි කතා කරා බැටරි එක ධාරිතාවය තමයි ඇම්පියර් අවර්ස් වලින් මයින්නේ. බැටරි එක ධාරිතාවය කියන්නේ ආරෝපණ වල ප්‍රමාණයනේ. එතකොට ආරෝපණ ධාරිතාවය තමයි ඔය ඇම්පියර් අවර්ස් වලින් මයින්නේ. එතකොට ඒකට ආන්සර් එක වෙන්න ඕනේ D. අන්තිම උත්තරේ ආරෝපණ ධාරිතාව. 8 වෙනි ප්‍රශ්නේ සූර්ය කෝෂයක් මගින් සිදු කරන ප්‍රධාන කාර්ය වන්නේ. ඕක අපි කතා කරා. මොකද්ද? තාප ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කිරීමලු පොඩ්ඩක් තියමු බලන්න ඒකද කරේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කිරීමද නෑ ඒක නම් නෙමෙයි තාප ශක්තිය කියන එක පොඩ්ඩක් තියෙන ඕන දැන් දන්නේ විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පත් කිරීමද එහෙම එකක් කරේ නෑනේ අපි කරේ විද්‍යුත් ශක්තිය හදනකනේ සූර්ය කෝෂයෙන් ඒක කොහොමත් නෑ ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් DC ආන්න ඒක නම් ගොඩක්ම ක්ලෝස් වගේ ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය ඇත්තට මොකක්ද දෙන්න ඕනේ ඒක තමයි ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන එක තමයි සූර්ය කෝෂයකින් කරන්නේ මේකෙදි මම පොඩි කියන්නේ ඔයාලා MCQ කරනකොට එක වගේ උත්තර තිබ්බොත් ඒ කියන්නේ එක කියන්නේ සාමාන්‍යයෙන් ඒ හැටි එක වගේ උත්තරත් වෙනවා කොහෙත්ම ගැලපෙන්නේ නැති උත්තරත් එනවා MCQ එකක් කරද්දි ඔයා ආන්සර් දැන් මේ කියන හතරයි තියෙන පහක් ඒවා තමයි එන්නේ මම හිතන්නේ ටයිම් පේපර් 2 එක වලට පහක් තිබ්බා නේ ඔව් තිබ්බා හදෙහිම තියෙනකොට ඉස්සෙල්ලම කරන්න ගැලපෙන්නෙම නැති MCQ ටික අයින් කරලා දාන්න ඉස්සෙල්ලම. කොහෙටවත් ගැලපෙන්නේ නැති MCQ ටික අයින් කරලා දාන්න. ඊට පස්සේ ඔයා ફોකස් කරන්න ඕනේ ඉතුරු වෙන දෙකද තුනද ඒ ටික විතරයි. හරිද? ඒ තුනෙන් ගැලපෙන එක හිමීට තෝරගන්න. එතකොට මේ ගාන්න හරිම උත්තරේ ඔයාලට මේ දාගන්න පුළුවන්. හරි. අපි යන්න 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ප්‍රාථමික කෝෂ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. ප්‍රාථමික කෝෂ. මොනවද ප්‍රාථමික කෝෂ කිව්වේ? මතකද? කෝෂ ප්‍රධානාකාරය කියන්නේ ඒ විදිහට දෙකකට තියෙනවා ප්‍රාථමික කෝෂ සහ ද්විතීයික කෝෂ. ප්‍රාථමික කෝෂ කිව්වේ අපිට නැවත ආරෝපණය කරලා පාවිච්චි කරන්න බැරි අර එකපාරක් කෝෂය පාවිච්චි කරලා ඒක අයින් කරන්න ඕන. ඒකෙන් වැඩක් නැති. අන්න ඒ කෝෂ තමයි ප්‍රාථමික කෝෂ කියලා කිව්වේ. ද්විතීයික කෝෂ කියලා කිව්වේ අපිට නැවත පාවිච්චි කරන්න පුළුවන් ආරෝපණය කරන්න පුළුවන් කෝෂ. ඒතර බලමු මේ කියන කතාව මොකක්ද කියලා. නැවත ආරෝපණය කළ නොහැකි අතර එකවරක් පමණක් භාවිත කළ එක. හරි නේද? අපි මේ කියපු කතාව ඒකේ තියෙනවා. ඒ වුණාට අපි ඊළඟ උත්තර ටිකත් කියගෙන යම් බලන්න රසායනික ප්‍රතික්‍රියාව පරිවර්තනය කර හැකි එහෙම එකක් අපි ඉගෙන ගත්තේ නැහැ. වාහන පණ ගැනීමට ප්‍රධාන වශයෙන් නැහැ. නැවත ආරෝපණය කර භාවිතා කළ හැක නැහැ. කරන්න බෑ. කරන්න පුළුවන් මොකද ද්විතීයික කෝෂ. නම් උත්තරේ මොකද්ද? A නැවත ආරෝපණය කළ නොහැකි අතර එකවරක් පමණක් භාවිතා කළ හැක. හරි. ඒ තමයි ප්‍රාථමික කෝෂ. ඔන්න දැන් යනවා අපේ 10 වෙනි ප්‍රශ්නෙට 10 වෙනි ප්‍රශ්නට යන් බලන්න වෝල්ටීයතාවය මැනීමේදී වෝල්ට් මීටරේ පරිපථයකට සම්බන්ධ කළ යුතු නිවැරදි ආකාරය. අපි ඉස්සෙල්ලා කතා කරා දැන් අල්ලගත්තා. කොහොමද සම්බන්ධ කරන්නේ? සමාන්තරගතව. ඒ සමාන්තරගතව කියලා තියෙන කොහෙද? ආන්සර් එක C. සමාන්තරගතව ශ්‍රේණිගතව හෝ සමාන්තරගතව එහෙම නෙමෙයි. ශ්‍රේණිගතව සම්බන්ධ කරා කියලා වෝල්ටීයතාවයක් මයින්න බෑ. හරි. මම දැන් උතනින් ඔන්න ගණන් ටික පටන් ගන්නවා. ඊට පස්සේ දිනනවා ගණන් ටිකක් හදන්න. DC ගණන් ටිකක් තිබ්බේ. ගණන් ටිකක් තියලා බලන්න 11 වෙනි ගහන ප්‍රශ්නේ වෝල්ට් 12 බැටරියකට වෝල්ට් 12 වෝල්ට් බැටරියකට 4 ඕම් ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා පරිපථයේ ගලන ධාරාව. ඒ කියන්නේ මේ අර B සමානයි IR සම්බන්ධයෙන් තමයි අපෙන් අහන්නේ. B සමානයි IR ගෙන් තමයි අහන්නේ. මොකද්ද අපි කරන්නේ? ඕනනම් අර B සමානයි IR ත්‍රිකෝණය මතක් කරගන්නකො. ඔන්න දිනවා IR ත්‍රිකෝණය. හරිද? අපෙන් අහන්නේ මොකද්ද? ධාරාවනේ. ධාරාවක් අහන්නේ. I කියන්නේ. I වහගත්තා V බෙදීම R. හරි. වෝල්ටීයතාවය කීයද දීලා තියෙනවා? වෝල්ටීයතාවය 12යි ප්‍රතිරෝධය ඕම් 4යි. කීයද ධාරාව 3 ඇම්පියර්.
ඔයාලා ලේසියි ඈ. දැකපු ගමන් හිතෙන් ගන්න පුළුවන්. උත්තරේ මොකද්ද? B. 3 ඇම්පියර්. පරිපථයේ ගලා යන ධාරාව කොපමණද? 3 ඇම්පියර්. මොකක්ද අහලා තියෙන්නේ? 13. හරි බලමු 13 ප්‍රශ්නේ බලමු. ඊට පස්සේ දැන් ඉන්නේ අපි 12 වෙනි ප්‍රශ්නේ. හරි 12 වෙනි ප්‍රශ්නේ එන්නකෝ. 13 ආනේ හරි 12 වෙනි ප්‍රශ්නේ 12 වෙනි ප්‍රශ්නේ තියෙනවා වෝල්ටීයතාවයේ වෝල්ට් දෙකක් සහ ධාරිතාවයේ මිලි ඇම්පියර් 500ක් බැගින් වූ සමාන කොටස දෙකක් සමාන්තරගතව. ඒ කියපු කතාව කියපු ගමන් මම ටක් ගාලා රූප දරණක් ඇඳ ගන්න. ඒක තමයි මට වැඩේ පැහැදිලි වෙන්නේ. හරිද? ඔන්න ඉන්නවා කෝෂ දෙක. හරිනේ? කෝෂ දෙක ඔන්න ඉන්නවා. හරි. එයාගේ වෝල්ටීයතාවයේ වෝල්ට් දෙකයිලු. එයාගේ වෝල්ටීයතාවයේ වෝල්ට් දෙකයි. ඒ වගේම ධාරිතාවය මිලි ඇම්පියර් 500යි. ධාරිතාවය මිලි ඇම්පියර් 500යි. මේක මම උඩින් දාන්නම් 500යි. ධාරිතාවය මිලි ඇම්පියර් 500යි. මොකද්ද බෙන් අහන්නේ? සමාන්තරගත සම්බන්ධ කරලා ලැබෙන ප්‍රතිඵලය. මේකේ සමග කියන්නේ මේ බැටරි දෙකම තනි බැටරියක් කරොත් අපිට කොහොමද හම්බෙන්නේ කියලා අහන්නේ. දැන් මම ඉස්සෙල්ලා මොකද්ද කිව්වේ සමාන්තරගත සම්බන්ධතාවය? වෝල්ටීයතාවය මොකද වෙන්නේ? එකතු වෙන්නේ නැහැ. මේ දෙන්නම තමයි. ඒ කියන්නේ මේ වෝල්ටීයතාවය එහෙමමයි. ඒතර අපි හදන අලුත් බැටරියේ වෝල්ටීයතාවය වෙන්නේ 2 වෝල්ට්මයි. ධාරිතාවයට මොකද වෙන්නේ? ධාරිතාවය එකතු වෙනවා. ධාරිතාවය එකතු වෙනවා. ඒ කියන්නේ ඊතර මිලි ඇම්පියර් 1000ක් වෙනවා. මිලි ඇම්පියර් පැය 1000ක් වෙනවා. හරිද? උත්තරේ මොකද්ද? දිහා බලන්න 2 වෝල්ට් 500 මිලි ඇම්පියර් නෑ. 2 වෝල්ට් 1000 මිලි ඇම්පියර් උත්තරේ ඔන්න තියෙනවා. උත්තරේ B. 2 වෝල්ට් 1000 මිලි ඇම්පියර්. ධාරාව සහ ධාරිතාවය එකතු වෙනවා සමාන්තරගත කරොත්. උත්තරේ 2 වෝල්ට් 1000 මිලි ඇම්පියර්. 10 මම 10ටද ආන්සර් එක අහන්නේ? 10ටද ඔව් 10ට ආන්සර් ගානේ අහන්නේ මොකද්ද 10ට එකද නැහැ අහන්නේ මොකද වෝල්ටීයතාවයේ මැනීමේදී වෝල්ට් මීටරයේ පරිපථයකට සම්බන්ධ කරන්න ඕන නිවැරදි ආකාරය ශ්‍රේණිගතව හෝ සමාන්තරගතව නෙමෙයි මම ඉස්සර කිව්වේ අපි අඳගත්තේ සමාන්තරගතව ශ්‍රේණිගතව සම්බන්ධ කරලා මයින්න පුළුවන් අපිට ධාරාව හරිද මේ වෝල්ටීයතාවය කියලා කෙනෙක් මයින්න බෑ එයා සමාන්තරගතයි උත්තරේ මොකද්ද එන්නේ C ඈ තුන්වෙනි උත්තරේ C 10ට C හරි අපි හිටියේ බැටරි ප්‍රශ්නේ කොහෙද 13ද නෑ 12 හරි 12ට ආන්සර් එක මොකද්ද එතකොට 2 වෝල්ට් 10 මිලි ඇම්පියර් කියන්නේ ආන්සර් එක B උත්තරේ B රයිට් අපි යන් 13 වෙනි ප්‍රශ්නෙට උන දැන් තමයි හොඳ ගණන් උතනින් එහාට හොඳ ගණන් තුනක් තියෙන්නේ ඒ කියන්නේ ඔයාලට තිබ්බ ටයිම් එකත් එක්ක මේක හරියට හදා ගන්න පුළුවන් වුණා නම් මරු ඈ එනෝකෝ වෙලාව දුන්නොත් ඕන කෙනෙක්ට හදන්න පුළුවන් ටයිම් එකත් එක්ක හදන එක තමයි වැඩේ තියෙන්නේ බලන්න පහත කෝෂ පද්ධතිය වෙනුවට යෙදී හැකි තනි කෝෂයේ වෝල්ටීයතාවය සහ ධාරිතාව ගණනය කරන්න මම ටක් ගාලා කෝෂ පද්ධතිය අදින්නම් ඒ කියන්නේ ඉන්න බැටරි සෙට් එක මෙන්න මෙහෙම තමයි ඉන්නේ කොහොමද ඔන්නෝම බැටරි දෙකක් සමාන්තරගතයි ඊට පස්සේ තවත් එක කෝෂයක් මෙන්න මෙහෙම ඇවිල්ලා ඉන්නවා හරිද හරි මෙයා 1500යි මිලි ඇම්පියර් පැය මෙයා කීයද 1000යි මිලි ඇම්පියර් පැය මෙයා 7යි වෝල්ට්ලු මෙයා 7යි වෝල්ට් මෙයා 9යි වෝල්ට් ඒත් එක මෙයාගේ වෝල්ටීයතාවයත් 9යි 1000 වෝල්ටීයතාවය 9යි 500යි මිලි ඇම්පියර් පැය ඊට පස්සේ මෙයා 3යි වෝල්ට් 1500යි මිලි ඇම්පියර් පැය මේකද අපි නීති ටිකක් කතා කරා මතකද? ඔයාලට මෙන්න මේ බැටරි සම්බන්ධතාවවලදී නීති ටිකක් කතා කරා මතකද මොනවද? ශ්‍රේණිගත කරනවා නම් බැටරි සමාන්තරගත කරනවා නම් බැටරි සමාන්තරගත කරනවා නම් මෙන්න මේ වෝල්ටීයතාවය ඒ බැටරි ඔක්කොගෙම සමාන වෙන්න ඕනේ. අපි සමාන්තරගතව දාන බැටරි ඔක්කොගෙම වෝල්ටීයතාවය සමාන වෙන්න ඕනේ. ධාරිතාව වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ශ්‍රේණිගත කරනවා නම් එයාලගේ ධාරිතාවයන් සමාන වෙන්න ඕනේ. බැටරි වල ධාරිතාවය සමාන වෙන්න. එහෙම නැත්නම් අපි වෙන්නේ මොකද්ද? අපි පාවිච්චි කරලා දෙකක් එක්වන්න බහැලා ගිහිල්ලා පද්ධතිය වැඩ නැතුව යනවා. හරිනේ. ඒතර වෝල්ටීයතාවය මේ බැටරි වල වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒවා එකතු වෙලා තමයි අන්තිමට එන්නේ. දැන් මෙයාගේ අවසානය ගැන අපි අහන්නේ. අපි ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ? මේ දෙන්නව සුළු කරගන්න බලමු.
එතකොට අපිට හැදෙන බැටරි පද්ධතිය මොකද්ද මේ වගේ එකක්. හරිනේ. හරි. ඔන්න මේ දෙනවා සුළු කරොත් අපිට මොකක්ද හම්බෙන්නේ? වෝල්ටීයතාවයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. වෝල්ටීයතාවය 9ම තමයි. හැබැයි ධාරිතාවය මොකද වෙන්නේ? ධාරිතාවය එකතු වෙනවා. ධාරිතාවය එකතු වුනහම කියද 1500. 1500 මිලි ඇම්පියර් පැය. දැන් දෙපැත්තේ ඉන්නේ 1500 මිලි ඇම්පියර් පැය බැටරිය දෙකක්මනේ. එතකොට මේ සෙට් එකේ තනි බැටරිය වෙන්නකොට එයා කොහොමද දෙන්නේ? වෝල්ටීයතාවය එකතු වෙනවා. දැන් 7 වෝල්ට් ඉන්නවා මේ බැටරියේ 7 වෝල්ට් මෙතන ඉන්නවා 3 වෝල්ට් කීයද 7යි 3යි 10යි මේ 9යි 19යි වෝල්ට් 19යි වෝල්ට් ධාරිතාවය කීයද 1500 මිලි ඇම්පියර් පැය ධාරිතාවය 1500 මිලි ඇම්පියර් පැය ඔන්න උත්තරේ පේපර් එකේ වෙලාවේ මෙන්න මේ උත්තරේ හරියට ආවනම් පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න බලන්න අපු කට්ටිය පේපර් එකේ වෙලාවේ මේ උත්තරේ ගත්තා 19යි වෝල්ට් 1500 මිලි ඇම්පියර් හරි නියමයි අරන් තියෙන්නේ එහෙනම් මේ ප්‍රශ්නේ ගැටලුවක් නැහැ. හරි. ඔන්න ඊට පස්සේ යනවා අපි තව ටිකක් හොඳ ප්‍රශ්නයකට. බලන්න 14 වෙනි ප්‍රශ්නේ පහත කෝෂ පද්ධතියේ V1 නොදන්නා කෝෂයේ වෝල්ටීයතාවය සහ ධාරිතාවය සොයන්න. අන්න. මේ මොකක්ද මේ කියලා තියෙන්නේ බලමු. මෙන්න මෙහෙම ඉන්නවා කෝෂ දෙකක් ශ්‍රේණිගතයි. යටට වෙද්දී ආය කෝෂ දෙකක් ශ්‍රේණිගතයි. එහෙම තමයි ඉන්නේ. එතකොට මෙන්න මෙයාගේ V1 අපි මුකුත් දන්නේ නැහැ එයාගේ ඩීටේල්ස්. මෙයාගේ හැබැයි දන්නවා කීයද 10යි වෝල්ට් 2000යි මිලි ඇම්පියර් පැය. මෙයා අපි දන්නවා 8යි වෝල්ට් 1500යි මිලි ඇම්පියර් පැය. මෙයා අපි දන්නවා 7යි වෝල්ට් ඒත් 1500යි මිලි ඇම්පියර් පැය. හරි. දැන් මෙන්න මේ ගාන අහන්නේ අපෙන් එකතුව නෙමෙයි මෙයාගේ අගේ කීයද කියලා. මේ පද්ධතිය මෙහෙම වැඩ කරන පද්ධතියක් වෙන්න නම් මෙයාගේ අගේ කීයක් වෙන්න ඕනද කියලා තමයි අපෙන් අහන්නේ. හරිද? එතකොට බලන්න දැන් මම අර ඉස්සෙල්ලා කියපු නීති ටික පාවිච්චි කරලා බලමු මේකේ වැඩේ කොට දාගන්න. මං කිව්වා මතකයිද? බැටරි දෙකක් ශ්‍රේණිගත වෙන්න නම් ශ්‍රේණිගත වෙලා තියෙන්නේ නම් එයාගේ ධාරිතාව කියන එක සමාන වෙන්න ඕනේ. ධාරිතාව කියන එක සමාන වෙන්න ඕනේ. මේ ඉන්නේ. එතකොට මේ දෙන්න ශ්‍රේණිගතයිනේ. එතකොට මෙයාගේ ධාරිතාවය සමානයි කියන්නේ අනිවාර්යයෙන්ම මේ බැටරියේ ධාරිතාවය මෙයාට එන්න ඕනේ. ධාරිතාවය කීයද අපිට කෙලින්ම ගත්ත එකේ හදන්න නැතුවම 2000 මිලි ඇම්පියර් පැය. ඔන්න ධාරිතාවය 2000 මිලි ඇම්පියර් පැය. හදලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි යම් බලන්න වෝල්ටීයතාවය. වෝල්ටීයතාවය මොකද වෙන්නේ? බැටරි දෙකක් සමාන්තරගතව සම්බන්ධ කරොත් තමයි වෝල්ටීයතාවය සමාන වෙන්න ඕනේ. ශ්‍රේණිගතව තියෙද්දි බෑ. නැති වුණාට අවුලක් නැහැ. හරි. සමාන්තරගතව ඉන්නේ කොහොමද? මේ දෙන්නනේ. ඒ කියන්නේ මට පුළුවන් මේ ශ්‍රේණිගත බැටරි දෙක එක බැටරියක් කරලා මෙහෙම අදින්න. මේ දෙන්න තව බැටරියක් කරලා මෙහෙම අදින්න. ඒ දෙන්න සමාන්තරගත කරොත් මේ පද්ධතියම කෙටි කරලා තමයි මම ඇඳලා තියෙන්නේ. දැන් මේ ශ්‍රේණිගත බැටරි දෙකේ වෝල්ටීයතාවය කීයද? වෝල්ටීයතාව වෝල්ට් 15යි නේද? ඔව්. එයා වෝල්ට් 15යි. මේ වෝල්ටීයතාවය මේ දෙක එකතු වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒතර මේ වෝල්ටීයතාවෙත් අනිවාර්යෙන් එහෙනම් කීයක් වෙන්න ඕනද? 15ක් වෙන්න ඕනේ. ඒ 15න් අපි දැන් දන්නේ කීයද? වෝල්ට් 10ක් කියලා දන්නවා. ඒ 15න් එහෙනම් වෝල්ට් 10ක් කියලා දන්නවා නම් ඉතුරු බැටරියේ වෝල්ටීයතාවය තමයි අපිට ඒ 15න් 10 අඩු කරාම එන්නේ. කීයද? 5 වෝල්ට්. එතකොට අපි දන්නවා ඔන්න මෙයාගේ වෝල්ටීයතාවය 5යි. වෝල්ටීයතාවය 5යි. උත්තරේ ධාරිතාවය 2000යි මිලි ඇම්පියර් පැය. ධාරිතාවය 2000යි මිලි ඇම්පියර් පැය. ගාන තේරුණාද? සහ පේපර් එක වෙලාවේ හරියට ආවද? ආවන රේස් හෑන්ඩ් එකක් දාන්න. නැත්තම් වෙන රියැක්ෂන් එකක් දාන්න. ආවා. ඒ කියන්නේ ගාන තේරලා තියෙන ගැටලුවක් නැහැනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න ඒක පොඩ්ඩක් හිතලා හදන්න ඕන ගානක් ඈ. අපි අර ටියුට් එකෙත් අපි ඉගෙන ඒ වගේ ගණන් කතා කරන්නේ නැහැ. එහෙම තමයි. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ටියුට් එකේ තියෙන ගණන් ටික හදන්න පුළුවන් වුණා කියලා. එහෙම නැත්නම් පාඩමක් තියරි ටික අපි කතා කරලා ඉවරුණා කියලා ඔයාලට පේපර් එකක් කරන්න කොයි වෙලාවක 100ක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ඊට එදා ඉඳන්ම පේපර් හැදුන දවස් ඉඳන්ම මේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න කිහිපයක් එනවමයි සබ්ජෙක්ට් එකකින් සිලබස් එකකින් එළිය. මේවා සිලබස් එකකින් එළිය ප්‍රශ්න නෙමෙයි. මේවා අපි රටාවෙන් පොඩ්ඩක් එළිය ඒවනේ. එහෙම සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නව නැති ඒවා අනිවාර්යෙන් එනවා. ඒවටත් අපි රෙඩි වෙලා යන්න ඕනේ.
ඒවා අපි ඉස්සරහට බලමු පේපර් එකේම කතා කරද්දී. හරි අපේ අන්තිම ප්‍රශ්නේ. අන්තිම ප්‍රශ්නේ මම මතක විදියට කට්ටිය ගොඩක් වරද්දලා තිබ්බා. ඔව්. අන්තිම ප්‍රශ්නේ ගොඩක් කට්ටිය වරද්දලා තිබ්බා. බලමු මොකද්ද කියලා. පහත කෝෂ පද්ධතිය වෙනකොට යෙදිය හැකි තනි කෝෂයේ වෝල්ටීයතාවය ගණනය කරා. සමග කියන්නේ තනි කෝෂයක් හොයන්නම තමයි තියෙන්නේ. ඒක වරදින්න ඇත්තේ මම හිතන්නේ කෝෂ ප්‍රමාණය වැඩි වුණින්ද වෙන්නේ නැති. හරි. මම අඳ ගන්නම්කෝ. මෙන්න තියෙනවා. ඊට පස්සේ තවත් කෝෂයකට මෙයා සම්බන්ධයි. එයා ඇවිල්ලා තවත් කෝෂයකට මෙහිම සම්බන්ධ වෙනවා. තවත් කෝෂයකට මෙන්න මෙහෙම සම්බන්ධ වෙනවා. මෙයා ඇවිල්ලා මෙතන කෝෂයකට සම්බන්ධයි. මෙතන කෝෂයකට සම්බන්ධයි. මෙයා මෙන්න මෙහෙම එකට ඉන්නවා. මේ පැත්තේ ඉන්නවද නැහැ? මේ පැත්තේ නැහැ. හරි. ඕමනේ තියෙන්නේ නේද? ගැටලුවක් නැහැ මම හිතන්නේ. හරි. මම ටක් ගාලා දත්ත ටික දාගෙන යන්නම්. මෙයා 9යි වෝල්ට් 2000යි. 2000යි මිලි ඇම්පියර් පැය. මෙයා කීයද? 17යි වෝල්ට් 800යි මිලි ඇම්පියර් පැය. ඊට පස්සේ මෙයා 5යි වෝල්ට් 1000යි මිලි ඇම්පියර් පැය. මෙයා 5යි වෝල්ට් 1000යි මිලි ඇම්පියර් පැය. 10යි. මෙයා 9යි වෝල්ට් 2000යි මිලි ඇම්පියර් පැය. මෙයා 30යි වෝල්ට් 2800යි මිලි ඇම්පියර් පැය. බැටරි ගොඩක් තියෙනවා. 6යි වෝල්ට් 500යි මෙයා කීයද? 6යි වෝල්ට් 300යි. හරිනේ. ඔන්න මොනවද අතට ගින්නේ? හරි. 1 2 3 4යි. හරි සෙට් එක අවුලක් නැහැ. ඔක්කොම ටික දාලා තියෙන්නේ. දැන් අපිට එකකින් එක සුළු කරගෙන යන්න. එකින් එක සුළු කරගෙන යන්න බලන්න. මම මෙහෙම කරන්නම්. මේක අර වෙනම හදන්න නැතුව අනතන් හදමු. මට පුළුවන් මේ බැටරි දෙක වෙනුවට තනි බැටරියක් දාන්න. හරිද? මෙහෙම කරමු. ඔන්න බලන්න මේක ඔයාලා කොලේක හදනවා නම් ඒ විදිහට හදුවත් අවුලක් නැහැ. මේ බැටරි දෙක වෙනුවට තනි බැටරියක් දානවා. එතකොට මේ බැටරිය කොහොමද තියෙන්නේ? ඉස්සෙල්ලම මම කෙලවර වින්දා වැඩි කරන්නේ. තනි බැටරියක් දානවා. ඒ බැටරි දෙක කොහොමද හිටියේ? සමාන්තරගතව. සමාන්තරගතව හිටියේ ඉද්දියාගේ වෝල්ටීයතාවය වෙනස් වෙනවද නැහැ? එහෙනම් එයාගේ වෝල්ටීයතාවය 5යි වෝල්ට්ම තමයි. හැබැයි ධාරිතාවය මොකද වෙන්නේ? එකතු වෙනවා. හිටියේ කවුද? මෙතන 1000යි 1000යි උඩත් 1000යි යටත් 1000 නේ හිටියේ. ඒතකොට 1000යි 1000යි 2000යි ධාරිතාවය එකතු වෙනවා 2000යි මිලි ඇම්පියර් පැය. එහෙනම් දැන් මෙයාට එන අලුත් බැටරිය වෝල්ටීයතාවය කීයද? 5යි වෝල්ට් 2000යි මිලි ඇම්පියර් පැය. ඔන්න අලුත් බැටරිය. රයිට් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහටම යට බැටරියක් හදාගමුකෝ. එක බැටරියක් විදිහට. යට එක්කෙනත් එක බැටරියක් විදිහට හදාගත්තොත් 6යි වෝල්ට් 6යි වෝල්ට් ඒ විදිහටම ඉන්නවා. උඩ එක්කෙනයි යට එක්කෙනයි ධාරිතාවය එකතු වෙනවා කියලා 800යි මිලි ඇම්පියර් පැය. 800යි මිලි ඇම්පියර් පැය. හරිද? ඔන්න හරි. වෝල්ටීයතාවය කීයද? 6යි වෝල්ට් 800යි මිලි ඇම්පියර් පැය. යත් හරි. දැන් අපිට ඔන්න වැඩේ ලේසි වෙලා තියෙන්නේ. මේ බැටරි 3 වෙනකොටම එක බැටරියක් දාමු. මේ බැටරි 3 වෙනකොටම එක බැටරියක් දාමු. දානකොට වෝල්ටීයතාවය මොකද වෙන්නේ? එකතු වෙනවා. වෝල්ටීයතාවය එකතු වෙනවා. වෝල්ටීයතාවය එකතු වෙනවා බලන්න. වෝල්ටීයතාවය කීයක් දෙන්නේ? 9යි 5යි 9යි 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 18යි 18යි 5යි 20යි 23යි. හරිද? 23යි වෝල්ට්. 23යි වෝල්ට්. ධාරිතාවය මොකද වෙන්නේ? බලන්න. සුළු වෙලා ඉද්දි ලස්සනට ධාරිතාවය සමාන වෙලා තියෙනව නේද? ධාරිතාවය වෙනස් වෙන්නේ නැහැ. 2000යි මිලි ඇම්පියර් පැය. ඔන්න මේ බැටරි 3 වෙනුවට මම දානවා අනි බැටරියක්. ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහටම නම් යටත් අපි කරමු. වෝල්ටීයතාවය එකතු වෙනවා. 17යි 6යි කීයද? 23යි. 23යි වෝල්ට්. ධාරිතාවය එකතු වෙන්නේ නැහනේ. 800යි මිලි ඇම්පියර් පැය. වෙන්නේ ලස්සනට ගැලපිලා. රයිට්. දොන්න බැටරිය ඒ බැටරිය 23යි වෝල්ට්. හරිනේ ප්‍රශ්නයක් නැහැනේ. ගැටලුවක් නැහැනේ. රයිට්. දැන් ඊට පස්සේ බැටරි දෙකක් සමාන්තරගත වෙලා තියෙන්නේ. ආපහු ඒ දෙන්නම අයින් කරලා මම එක බැටරියක් දානවා.
එක බැටරියක් දානවා ඒ දෙන්නම අයින් කරලා. එතකොට කොහොමද ඉන්නේ? යාගේ වෝල්ටීයතාවය නම් 23 වෝල්ට්ම තමයි. ධාරිතාවය මොකද වෙන්නේ? උඩයි යටයි එකතු වෙනවා. කීයද? 2800යි මිලි ඇම්පියර් පැය. හරිද? හරි. 2800 මිලි ඇම්පියර් පැය. දැන් ආයෙ ශ්‍රේණිගත වෙලා තියෙන්නේ බැටරි ටික. බලන්න පියවර ගොඩක් තිබ්බා හදන්න. ශ්‍රේණිගත වෙලා තියෙන අන්තිමට වෝල්ටීයතාවය එකතු වෙනවා 30යි මෙතන 23යි. 53යි වෝල්ට් ධාරිතාවය එකතු වෙන්නේ නැහැ. ලස්සනට 2800යි කියලා ගැළපිලා අපිට ඇවිල්ලා තියෙන්නේ. මේ 2800. ගන්න දැම්මේ කොහොමත් එහෙම තමයි. හරියට එන්න. මිලි ඇම්පියර් පැය. කිසිම ඩවුට් එකක් නැහැ. අගට නම් ගාන ඔන්න සුළු වෙලා ආවා. අන්තිම උත්තරේ 53යි වෝල්ට් 53යි වෝල්ට් 2800යි මිලි ඇම්පියර් පැය. ඔන්න ඕක තමයි අන්තිම උත්තරේ. හරිද? මට පොඩ්ඩක් කියන්න වැඩේ තේරුණාද? මට පොඩ්ඩක් කියන්න වැඩේ තේරුණාද කියලා. ඔව් ප්‍රශ්න කියන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කියන්න. අර 6 තියෙන්නේ ඒ කොටස ආය හදන්න. ඔයා කියන්නේ මේක. මම හදාගෙන හදන්න ගියා මේ ඔයාලට වෙලාව කියන්නේ මේව කරන්න. මෙහෙම කරමු. ඒ කියන්නේ ආයෙ ගානම බලන්න පුළුවන් රෙකෝඩින් එක දැම්මට පස්සේ මම මේක වෙනම එකක් විදිහට දාන්නම් ටයිමින් පේපර් 1 එකේ සාකච්ඡාව විදිහට. ක්ලාස් එකෙන් එළියේ. ඒතකොට මේ වීඩියෝ එක බලලා මේ හදාගන්න පුළුවන්. මම ආයෙ මෙතන හදන්නම්. 6 තියෙන කෑල්ල කියන්නේ මේක නෙවෙයි කියන්නේ. 17යි වෝල්ට් ඉන්න මේ කොටස නේද? 6යි වෝල්ට් 300යි මෙතනත් 6යි වෝල්ට් 500යි මිලි ඇම්පියර් පැය. දැන් 17යි වෝල්ට් මේක නේද? මට පොඩ්ඩක් කියන්න ඒකද කියලා. ඒ කොටස විතර හදන්න ඕන. ඒ කොටස විතර හදන්න ඕන. ඉක්මනට කියන්න. එතන 300ද තියෙන්නේ. ඔව්. එතන 300 තමයි. 6යි වෝල්ට් ගාව 300 තමයි ඉන්නේ. මම හිතන්නේ ෆොටෝ එකේ පේනවා. අවුලක් නැහැ. හොඳට පේනවා. මෙතන 300. මෙතන 300. එහෙනම් හරි. ප්‍රශ්නයක් නැහැ. මේ ඒක තමයි. දැන් අපේ ටයිමින් පේපර් කරද්දී වෙන අබැද්දි තියෙනවා. ඒ කියන්නේ අපි බලන්නේ ටයිම් එකට ප්‍රශ්න ටික ඉවර කරා. කොහොමද? හරිද? කොහොම හරි ඉවර කරා. එහෙම කරද්දී මේ ඒ කියන්නේ ප්‍රශ්න ටික කියන්නේ දැන් පේපර් එක කරත් එහෙමනේ පැය දෙක ගන්න තියෙන පැය දෙකට කොහොමද ගන්න. අපේ හදිස්සියට මොකද කරන්නේ? දඩ බඩ ගාලා තියෙන ඒවා අර හොඳට ඒ කියන්නේ පේන ඒවාත් අපිට පේන්නේ නැහැ මේ හදිස්සිය නිසා කරනවා. හරිද? අන්න ඒවා පුරුදු වෙන්න තමයි මේ ඒ කියන්නේ ඇත්තටම මේ පේපර් එකට සාමාන්‍ය මේ වගේ ප්‍රශ්න විනාඩි 15කින් මේ වගේ ප්‍රශ්නම කරන්නේ නැහැ. මේ ඊට වඩා තව ලේසි ප්‍රශ්න එන්නත් පුළුවන්. එතකොට මේවට හුරු කරවන්නේ අර වගේ ප්‍රශ්න එද්දී ඔයාලට කොහොමද පුළුවන් එතකොට. හරිද? ඒ කියන්නේ අපිත් එහෙමද අපි ඒ දවස්වල ටයිමින් පේපර්ස් අපි ලිව්වේ පැය 3 ලියනවා පැය 2කමාරින් තමයි අපේ කියන්නේ අපි සර්ලා අපිට ලියවුවේ. ඇත්තට මේක වටිනවා එක්සෑම් එකට ගියාට පස්සේ මම ඔයාලට කලිමුත් කියලා දෙනවා මේ මට පුළුවන් වුණා පේපරේ පැය 3ක ලියලා විනාඩි 10ක් 15ක් නිකමුත් හිටියා ඔක්කොම ටික ඉවර කරලා. හරිද? ඒ හින්දා මේ ප්‍රශ්න අවධානයෙන් බලන්නත් ඕනේ. සාමාන්‍යයෙන් 100 තමයි නිතරම තියාගන්න ඕනේ හරියට. ඒ කියන්නේ ගාන එකපාරින් හැදලා යද්දි ආයෙ දෙපාරක් බලන්න තියෙන 100 තියාගත්තා නම් වැඩේ හරි. හරි. ඔන්න ප්‍රශ්න 15 මේ කතා කරලා ඉවරයි. මට කියන්නකො පොඩ්ඩක් ඔයාලා ප්‍රශ්න 15න් මොකක් හරි තව ගැටලු තියෙනවද පේපර් එකේ? ඒ කතා කරපු පේපර් එකේ අපේ පළවෙනි පේපර් එකේ ප්‍රශ්නවල මොන හරි ගැටලු තියෙනවද? පුළුවන් නම් ඒක ඇල්ල හදන්න කියලා දෙනවා. හරි මම හදන්න. මෙතන 17යිනේ ඉන්නේ. මට පොඩ්ඩක් කියන්න ඉක්මන මේ ටික හැදුවම නැද්ද කියලා? මේ ටික හැදුවම නැද්ද? ඇති. මේ ටික හදන්න ප්‍රශ්නයක් නැහැ. මේ බලන්න.
මේ බැටරි දෙක මේ 6 වෝල්ට් 500ක් ඉන්නවා 6 වෝල්ට් 300ක් ඉන්නවා. ඒ දෙන්නම අයින් කරලා උඹ බලන්න මම මේ දෙන්නම අයින් කරලා මොකද කරන්නේ? එක බැටරියක් දානවා. ඔන්න ඉන්නවා එක බැටරිය. හරි. මේ ඉන්නේ ඒ බැටරිය. එතකොට වෝල්ටීයතාවය මොකද වෙන්නේ? උඩයි යට හිටපු වෝල්ටීයතාවය සමානයි සමාන්තරගත වෙද්දි වෝල්ටීයතාවය එකතු වෙන්නේ නැහැ. 6යි වෝල්ට්ම තමයි. ඊට පස්සේ ධාරිතාවය මොකද වෙන්නේ? 300යි 500යි 800යි. 800යි මිලි ඇම්පියර් පැය. පේනවද? පේන්නේ. 800යි මිලි ඇම්පියර් පැය. 800යි මිලි ඇම්පියර් පැය. ඊට පස්සේ අපිට පුළුවන් මෙයා නෑනේ. මෙයා ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත වෙලා ඉද්දි වෝල්ටීයතාවය එකතු වෙනවා. මේ දෙන්නා වෙනුවටම එක බැටරියක් දාමු. වෝල්ටීයතාවය එකතු වෙනවා 23යි වෝල්ට් 17යි 6යි 20යි 23යි නේ. 23යි වෝල්ට් සහ ධාරිතාවය සමානයි 800යි මිලි ඇම්පියර් පැය. 800යි මිලි ඇම්පියර් පැය. හරිද? හරිනේ. ඔන්න නම් කතාව හරි. එතකොට අපි අන්තිම උත්තරේ කියනවා වෝල්ට් 53යි 2800යි මිලි ඇම්පියර් පැය. මේ පද්ධතියේ ගාන මේ පද්ධතිය සමස්ත ධාරිතාවය සහ වෝල්ටීයතාවය. හරි. ඔන්න ඉලෙක්ට්‍රිකල් අපි පළවෙනි ටයිපින් පේපරෙත් කතා කරලා ඉවරයි. ඒකේ වැදගත් දේවල් දැන් අපි මම හිතන්නේ ලියා ගන්න ඇති ඔයාලා. රෙකෝඩින් එකක් දාන්නම්. රෙකෝඩින් එක ආපහු පාරක් බලන්න මොන හරි අවුල් තිබ්බොත් ඒ කියන්නේ මේ පාඩමේ පාඩ අද දවසේ අද රෙකෝඩින් එකක් දානවා. අපේ දෙවෙනි පේපරේ ඊට පස්සේ ඔහොම සාකච්ඡා කරමු අපි ඊළඟ දවසේ වගේ. ඊළඟ සතියේ මේ සතියේ ඒ කියන්නේ මේ සතියේ නෙමෙයි ඒ කියන්නේ මේ ඉරිදාෙන් පස්සේ දැන් අලුතෙන් පටන් ගන්න සතියේ ආයෙ පේපරයක් අපි කරමු. අපේ තුන්වෙනි පේපර් එක විදිහට අපි ඒක කරමු. ඊළඟ පන්ති තියෙනකොට එතකොට අද ඒ ටිකෙන් අපි පන්තිය නවත්තමු. ඊළඟ පන්ති තියෙන දවස මම ඔයාලට ගෲප් එක හරහා දැනුවත් කරන්නම්. මම ඒක හරියටම ඔයාලගේ ගෲප් වල දැනුවත් කරන්නම්. හරිද? තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ඔව් කියන්න. පොඩි උදව්වක් කියන්න. සෙන්ටිමීටර මීටර කරන 10 බල කොහොමද එන්නේ කියලා පොඩ්ඩක් කියන්නකෝ. සෙන්ටිමීටර මීටර කරන. මෙහෙමයි. මං ඕක ගිය සතියේත් ළමයෙකුට මං ඕක පැහැදිලි කරා. ඒ කියන්නේ පැහැදිලි කරා කියන්නේ එයාටත් A to Z කියලා දුන්නා. ඔයාලා බලන්න ඉලෙක්ට්‍රිකල් වල රෙකෝඩින් එක දෙවෙනි එක. ඔව් රෙකෝඩින් එක දෙවෙනි එක. day 2 එක. day 2 එකේ අන්තිම හරිය තියෙනවා ඔය පැහැදිලි කිරීම. හරිද? ඒ කියන්නේ අපි අර ලියපු මං ඒකයි අර මේ බය නැතුව කියන්නේ ලිව්වේ. ඒ කියන්නේ ඒ කියන්නේ ඔයාලට අර අලුතෙන් මොකුත් කියන්නේ නැතුව PTGMK සෙට් එක මං ලිව්වේ. ඒ නිසා ඒ රෙකෝඩින් එකේ තියෙනවා සම්පූර්ණ බලන්න. ඒක සම්පූර්ණ පැහැදිලි කිරීම බින්දුවේ නම තියෙනවා. හරිද? තව මොන හරි තියෙනවා නම් මට කියන්න ගැටලුවක් තියෙනවද? ගැටලුවක් තියෙනවද? නැත්නම් ගැටලුවක් නැද්ද? ගැටලුවක් නැද්ද කොහොමද? අවුල නෑ නේද? තව මොන ප්‍රශ්න තියෙනවද? නෑ. හරි. එහෙනම් ගැටලුවක් නෑ. අපි ඊළඟ දවසත් එක්ක එහෙනම් සම්බන්ධ වෙමු. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. වැඩ කරන්න දැන් වෙලාවත් දැන් කීයද 11:37 11:37 අනිවාර්යෙන් කොහොමද එක දෙක වෙනකම් වැඩ කරන්න මේ කාලේ. මොකද තව මාස 3යි තියෙන්නේ. මේ මාස 3 වැඩ කරන ගහන ගේමක් තමයි. සරලව කිව්වොත් විභාගෙට. හරිද? එහෙනම් වැඩ කරන්න ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙමු. එහෙනම් හරි. ආයිබෝවන්.